සුචරිතවත් ජන සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම අරමුණු කරගත් ගරු දීගොඩ කුමාර ගුරුපියාණන්ගේ සද්ධාම ඔබගේ ආධ්‍යාත්මික දියුණුව පිණිස ආශිර්වාදයක්ම වේවා. හොඳයි අස්සරින්න. දැන් ඒ බලන්න චෙක් කරලා එක තියනවාද කියලා. දැන් ඔයගත් තිබිච්ච ආබාධය වගේ නෑ රයිට්. සම්මතයට කියන්නේ සර් මේ බුදුහාමුදුරුවෝ කතා කරලා දේශනා කරන්නේ දුක ගැන කියලානේ. බුදුහාමුදුරුවන්ගේ දේශනාව තියෙන ප්‍රීතිය සතුට ගැන. ඉතින් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ සමාජයේ මේ බුදුහාමුදුරුවෝ දුකයි කියලා තියෙන ඔක්කොම නෙගටිව් දේවල් කියලා මේ මිනිස්සු ඒ කියනම දුකෙම ඉන්නවා. ඒක මේ බුදුහාමුදුරුවෝ දේශනාව තියෙන සම්පූර්ණයෙන්ම සතුටයි ප්‍රීති සම්පූර්ණය කොහොමද වීතියෙන් ජීවත් වෙන්නේ කියලා. ඒක කොහොමද ආර්ථික වාසිය ලබා ගන්න කියලා. දැන් උදාහරණයක් මෙහෙම ගත්තොත් කෙනෙක් සංගීත සංදර්ශනයකට යන්නේ සංගීතය අහන්නද නොඇසී ඉන්නද? ඉතින් දහමත් ඒ වගේ අපි දහම හොයන්නේ දුකෙන් මිදලා සතුටින් ඉන්නනේ. ඒතර අපි එතනදී බලාපොරොත්තු වෙනව නෑ සතුටද දුකද? ඒතර දුක తీරනවා ඉවත් වෙන දැන් අතන අපි සින්දු අහන්න නැත්තම් ගියාට වැඩක් වෙන්නේ නෑ. සින්දු වල නිසා මෙතන ගියේ. එහෙනම් දහමට යන්නේ සතුට වල නිසානේ. සැබෑම කියන සතුට නෙමෙයි සතුට කියන తాවකාලික දෙයක් ඇති වෙනවා නැති වෙනවා. ප්‍රීතියයි. ප්‍රීතිය සම්බොජ්ජංගය. ඒකට අපිට මුකුත් කාටවත් කියන්න බෑ. සන්තුට්ඨිය ධනයක්. ඒක ධනයක්. ධනෙ කියන්නේ වියදම් කරන්න නැති වෙන්න පුළුවන් මොනවා හරි. ඒක නිසා මේ සතුටේ ස්වභාවය ධනෙට උන්වහන්සේ උපමා කරේ. ධනෙ කියන එක ඇති වෙනව නැති වෙනවා. සතුට ඇති වෙනව නැති වෙනවා. ප්‍රීතිය නැති වෙන්නේ නැහැ. සම්බොජ්ජංගය සම්බෝධිඅංග නැති වෙන්නේ නැත. ඒ දෙක වෙනස ඒකයි. දෙකක්. ප්‍රීතියට හේතුවක් නැත. සතුටට හේතුවක් ඇත. ඒක නිසා අපි යාහිතපාරම් කියලා තියෙන අපි හැමතිස්සෙම තියෙන ඍණ පැත්ත අනිත් පැත්තට වරේ ඔක්කොම ගිහින් තියෙන අනිත් පැත්තට. ඒක නිසා අපි හරි පැත්ත තමයි පෙන්නගෙන යන්නේ කන පිට තියෙන්නේ. අර අපි කිව්වේ අපි හැමදෙරේ ප්‍රතිලාභ ගැන අපි කතා කරාම ප්‍රතිලාභයේ මුලට දාලා කතා කරනවා. ප්‍රතිලාභය කියන්නේ යමක් නිසා ලැබෙන දෙන්නේ. ලැබෙන දේ මුලට දැම්මොත් කතාවෙන් පිට මවුල් වෙනවා. ගත්තිනස මේක මේ දහම ගැන නෙමෙයි හැබැයි ගොඩක් අද කාලේ මේ බහුලව තියෙනවා අර අපි ඔටෝඉමුන් ඩිසීස් කියලා කියන්නේ තමන්ගේ ශරීරයේම තමන්ට විරුද්ධ වෙලා හටගන්න රෝගවලට ප්‍රතිකර්ම හැටියට මස් මාංශ අනුභවය ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා සහ නිନ୍ଦ කියලා කියන එක මිනිසුන්ට නැතිවීමටත් ඒක ප්‍රകൃති තත්වයට ගැනීමටත් මේ මස් මාංශ අනුභවය කියලා කියන එක ජනප්‍රිය වෙලා තිනවා. ඇත්තටම ඔබ සගෙන් දැනගන්න කැමති ඔටෝඉමුන් ඩිසීස් කියලා කියන එක මොන භාවයක් අපේ අහිමි වීම නිසා වගේ දෙයක් නිසාද ශරීරයේ Tamanට එරෙහි වෙන්නේ සහ නිନ୍ଦ වගේ ගැටලු බහුල වෙලා තියෙන්නේ මොන වගේ? ඒකට හේතු දෙකක් තියෙනවා පුතා. හරියන්නකො මම කියන්නේ. ඒ හේතු දෙකෙන් එකක් ආධ්‍යාත්මිකයි අනිත් එක භෞතිකයි. මම ඉස්සෙල්ලා භෞතික දේ ගැන කිව්වොත් ওই තත්ත්වෙට හේතු වෙන්නේ අන්තර්සෛල සමගිය නැතිවීම. සෛලයක් අනිත් සෛලයට තියෙන ප්‍රේමය හිමි වීම. කෙටියෙන් කිව්වොත් සාමයේ ප්‍රේමයේ ප්‍රීතියේ තියෙන විශ්වමය ස්වභාවය. එතකොට සම සෛලයක් තුලම තී විඥානය පවතිනවා. විඥානය පවතින හැම තැනකම ඔය සාමයේ ප්‍රේමයේ ප්‍රීතිය පවතිනවා. ඒ නොපවතින තැනක අන්න අර ගැටුම ඇති ගන්නවා. සෛල අතර සමගිය නැතිවීම. ඔතන අර අන්තර් සෛල සංවේදනය කියලා අපි කියලා දීලා තියෙනවා. ඒ සංවේදනයේ සිද්ධ වෙන්නේ මිත්‍ර ස්වභාවය තිබ්බොත් විතරයි. සෛල වලට සෛල අවුල් වුණොත් පණිවිඩය ගෙනියන්නේ නැහැ. ඒක තමයි ඔගේ භෞතික මූලික හේතුව. ඔක සෛල සමගිය නැති වෙන ක්‍රමයක් තියෙනවා. ඒකට හේතුව මේකයි. අපි හිතමු වැඩපලක් කියලා. වැඩපල ඇතුලේ වගේ දේවල් වෙනවා. සමගිය නැහැ එක්කෙනාට එක්කෙනා යන්නේ නැහැ. එතන පණිවිඩය යන්නේ නැහැ. වැඩේ කෙරෙන්නේත් නැහැ. අවුල්. එතකොට ඒකට හේතුව මොකක්ද කිව්වොත් පාලනයේ ප්‍රශ්නයක් තියෙන්නේ. හරි පාලකෙක් හිටියත් ඒකට විසඳුමක් දෙනවා. අන්න ඒ වගේ මෙතන තියෙන්නේ මනස සහ ශරීරය අතර තිබිච්ච විරසක භාවය තමයි ඒකට හේතු වෙන්නේ. එතකොට තවදුරටත් අර මනස විකෘති කරනවා මස් මාංශ කන්න කියවෙන්. මොකද ඒකට ඒක උත්තරයක් නෙමෙයි. අර ඔයා කිව්වා වගේ එතන වචනයක් තියෙනවා ජනප්‍රිය වීම කියන එක. ජනප්‍රියයි මාංශ කන්න එක පට්ට ජනප්‍රිය නේ අපරට. මොකද ඒක ගෘහණිය හොඳට රස කරලා හදනවා. එළවලු එහෙම කරන්නේ නැහැ. දැන් බලන්න එළවලු සාමාන්‍යයෙන් ලොකු අපහසුවකින් නැතුව කන්න පුළුවන්. අමුයෙන් කන්න පුළුවන්. පිපිඤ්ඤාද කැකිරිද ඔය තියෙන ඕන එක කරවිලකදී හරි කන්න පුළුවන් නේ.
මාසක් කන්න පුළුවන් නම් බැහැනේ. එතකොට අච්චර අපහසු එක රසවත් වෙන්න වෙනවා කියන්නේ පොඩි සෙල්ලමක්ද කියන්නකෝ. ඒ කියන්නේ කටේ තියන්නත් බැරි එක මසුරන් වෙන්න වෙනවා කියන්නේ අපේ ගෑනු කට්ටිය. දැන් අමුයෙන් හරි කන්න පුළුවන් විදිහට තව පොඩි සපෝට් එකක් දුන්නා නම් ඒක තව රසවත් වෙනවා. මෙන්න මේ හේතු නිසා තමයි මාංශ වලට අර එක තමයි දාලා තියෙන්නේ. ඊළඟට මාංශ වල තියෙන බොරු ටිකක් මිත්‍යාවක්. ඉතින් ඒවා හෙලි කරන්නේ මේ මස් වලට සම්බන්ධයි. හුඟක් වෙලාවට ඒ පිටිපස්සේ තියෙන මාෆියාව. ඒ කියන්නේ මස් ඇවිල්ලා ලොකු කර්මාන්තයක්. ඒවට පාලක පැත්තෙන් හරි කොහෙන් හරි ඒ ජග්ගැහිමක් කරනවා. කරලා ප්‍රොමෝට් කිරීමක් කරනවා. මොකද මාසේ ඔය කියන කතන්දර නැහැ. එතන කතා කරන්න තියෙන එකම සංඝටකයේ ජීවිතයන් වල ප්‍රෝටීන් විතරයි. ඒ තියෙන සත්ත්ව ප්‍රෝටීන්. ශාක ප්‍රෝටීන් නෙවෙයි. ඒතර ඔය දෙකෙන් අපිට වඩාත්ම ගැළපෙන එක ශාක ප්‍රෝටීන්. මොකද පහසුවෙන් දිරවනවා. අරගේ ප්‍රෝටීන් සංගතියක් අපිට ශරීර වලට පැය 70 72 අතර කාලයක් යනවා. නමුත් පැය 12 15 අතර කාලෙකදී ශාක ප්‍රෝටීන් අපිට අවශෝෂණය වෙනවා. අවීරයෙන් තොරව. ඊළඟට අතන තව නොපලත් දේවල් ගොඩක් සිද්ධ වෙනවා. අපි කතා කරානේ. විෂ පැතුණු සිද්ධ වෙනවා. එතකොට මේ ශරීරයයි මනසයි අතර දෙකේදී ශරීරය අපි හිතමු කැමති වෙනවා කියලා මානසයට. අපි හිතමුකෝ. මානසය කැමති වෙනවද? මනස කැමති වෙනවද? අපි તો මස් කන්නේ නැති කෙනෙක් කියලා. අන්න ගැටුමද නැද්ද? එතකොට තමයි ඩිසෝඩර් එකක් එන්නේ උතන. මනසයි ශරීරයයි අපි අර කියන්නේ මයින්ඩ් බොඩි ඇන්ඩ් ස්පිරිට් කියලා ත්‍රිකෝණයේ ට්‍රයැන්ගල් එක. ඕක බැලන්ස් කරන්න කියනෝනේ. ඕකනේ යෝග විද්‍යාවෙත් උගන්වන්නේ අතරම කියනවා ඔය තුන බැලන්ස් කරන එකනේ. එතකොට බැලන්ස් කරගන්න නම් ඒක ඒ සාමයේ සමගිය පවතින්න ඕනේ. ඒතර සෛල අතරේ එතන සමගියකුත් නැහැ. ඊළඟට සිතයි සෛලය අතර ඒ කියන්නේ සිතයි ශරීරය අතර සම්බන්ධයකුත් නැහැ. ඒ දෙකලොත් වලි. අර කියන්නේ මණ්ඩලික කචල් කියලා ඔක්කොම කචල්. එතකොට ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ කියන්නේ හැම ශෛලියක් එක්කම ප්‍රධානියට පුළුවන් වෙන්න ඕන කතා කරන්න. ඒකට මම උත්තරෙත් කියන්නම්කෝ. ඒ කියන්නේ ෆැක්ටරි එක අවුලක් ඒ වගේ තියෙනවා නම් ප්‍රධානිය ගිහලා එක එකන හම් වෙලා කතා කරලා එයාගේ ගැටලු විසඳලා ආශිර්වාදයක් කරාම මේ ගැටලු ටික ඉවරයි. ලොකු පොඩි ඔක්කොම ගාවට යන්න වෙනවා. ඒ වගේ මෙතනදී හැම ශෛලියක් එක්කම හැම ඉන්ද්‍රියක් එක්කම කතා කිරීමේ හැකියාව Tamanට තිබිය යුතුයි. ඇයි බැරි? ඔබට පිටස්තරේකට කතා කරන්න කිසි අපහසුවක් නැහැ නේ. පාරේ යන කෙනාට හරි යාළුවෝ කොහෙද යන්නේ හරි අහන්න පුළුවන්. පිට කෙනෙකුට දන්නේ නැති කෙනෙකුට තක්කඩියෙකුට හරි කතා කරයි. හැබැයි ඔබට මේ උපන්දායි දන් සේවය කරන මේගොල්ලන්ට තමයි ඔබට කතා කරන්න තියෙන්නේ මේ කිචි. ඔබට වෙන වචනේ නැහැ කියන්නේ. ඇයි පොඩ්ඩක් කතා කරාම නරකද? ඒගොල්ලන්ට ඇහෙනවා. කන නැහැ. මෙතන තියෙන සංවේදනය යනවා. ඔබ කියන දේ සංවේදනයක් විදිහට ඉඳන් දාගන්නවා. ඒක හොඳට තේරෙනවා. අපි පුරුදුලා තියෙන විදිය වෙනස් කරගත්තොත් ලෙඩ වලින් හොඳ වෙන්න පුළුවන්. මොකද අපි පුරුදුලා තියෙන්නේ අපිට සුව වෙන්න නැති තුවාලයක් අපි අතක තියනවා කියලා හිතමු උදාහරණයක් විදියට. අපි ටික දවසක් ගියාම මේකට මොකක් කියලාද කියන්නේ? මට එපා වෙලා තියෙන මේ අත කපලා දාන්න ඉදලා තියෙන මේක හොඳ වෙන්නේ ජරා තුවාලි ජරා අත. අපිට රුස්සනවද රුස්සන්නේ නැහැ. එතකොට මේ අත පුළුවන් තරම් try එකක් දෙනවා ඒ අතරේ තුවාල හොඳ කරගන්න. එයා යම යුද්ධයක් කරනවා මේක සනීප කරගන්න. අයිතිකාරය දෙන සපෝට් එක මොකද්ද? තෝ එළවනවා. උඹ මං කපලා අයින් කරන දැනගනින් ජරා මේක එහෙම නේද කතා කරන්නේ. අනේ පව් ඒ අහිංසකයා මේක සුව කරගෙන යථා තත්ත්වයටපත් වෙන ලොකු හිසක් දරන අතරේ වචනකින් හරි මේක අයිතිකාරයට උදව්වක් දෙනවද? නෑ. එහෙම නෙමෙයි. ඔයා සනීප වෙන්න මම යාට සපෝට් කරන මම බලා ගන්න මොකුත් වෙන්න තියෙන. ඔයා ඉක්මනින් ඕක සකස් කරගන්න. හරි? ඔයාගේ හදවතේ තියෙන දේ මෙතන සයිලෝට දැනෙනවා. එයා තව සන්තෝෂෙටපත් වෙනවා. මට සපෝට් එක තියෙනවා මට ආශිර්වාද තියෙනවා. හරි ඔයාට ඔක පුළුවන්. ඔයාට ඔක දිනන්න පුළුවන්. ඔයා ඉක්මනින් සනීප වෙන්න. හරි? ඔයාට ඔය නරක සයිල අයින් කරගන්න පුළුවන්. ඔයාට ඒ ශක්තිය තියෙනවා මම දන්නවා. කී දිනක කොහොම කියනවද? දැන් එකක් වෙනකොට කියනවද? ඔයාට පුළුවන් උතන කාඩ්ලේට් ටික හදා ගන්න මම දන්නවා. ඔයා මේක හිත දෙනකොට හදා ගන්නවලු තේ මම දන්නවා මම ඔයාට ආශිර්වාද කරනවා හොඳින් ඉන්න. Tamanට මේ තාක් මේ සේවය දීපු ඉන්ද්‍රියන් වලට තමයි ඔයා කපලා ගන්න හිතනවා කියන්නේ. ඒක ඇහුනම සන්තෝෂයිද? නැහැ. මෛත්‍රී කියන එක ඇප්ලයි කරන්න හැම තැනදීම පුළුවන්. ඒක හරි පවර්ෆුල්. ඒක වෙපන් එකක්, එනර්ජි එකක්. යූස් කරන්න පුළුවන් එකක්. ප්‍රැක්ටිස් කරලා බලන්න කියලා මම කියන්නේ. කරලා බලන්නකෝ. එයාට ඒ වැඩේ කරගන්න දෙන්න.
හැමතිස්සෙම ශරීරයේ සුවපත් වෙන්න දෙන්න ඔබේ ආශිර්වාදයත් එක්ක. ඒගොල්ලන්ට ඔබේ රැකවරණේ තියෙනුත් දැනෙන්න අරින්න. ඔබ හදව කටින්න කිව්වත් කමන්නේ. ඔබේ හදවතේ තියෙනවා නම් පොඩි තට්ටුවක් දාලා ඔයා බය නැතුව හොඳ කරගන්න මම ඊටු ටික බලා ගන්නම්. ඔයාට ඔක පුළුවන් ඉක්මනට හොඳ කරගන්න. ඔබ දන්නවද ඒක මෙතන දැම්මෙත් tie? අනිවාර්යෙන් දැනෙනවා. එයා සන්තෝෂයටපත් වෙනවා. අර සෛල සන්තෝෂයටපත් වෙනවා. සෛලත් තුළ සිතක් තියෙනවා. ඊළඟට අන්තර්සෛල සංවේදනය තුළින් අනිත් හැරත් කියනවා "එයා අපිට ආශිර්වාද කරා බං. අපිට හොඳයි කිව්වා. අපි අගය කරා. අපිට ශක්තිය දුන්නා." අන්නේ ශක්තිමත් වුණාම කොහොමද මොරාල් එකක් එනව නේද? ඒ සෛල තුළටත් ඒක වෙනවා. වැඩි දෙනවා වන්දටක් ගාලා. දෙනවා. අන්න ඒක ඉගෙන ගත්තොත් ඔක අවුල් වෙන්නේ නැහැ. ඔතන තියෙන එකම බේත ඔක තමයි. ස්තුතියි සර්.